ආයුබෝවන් කියලා පිළිගන්නවා ලෝකයේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ 4 ශ්‍රේණියේ පළවෙනි පරිසරයේ පාඩම. අපේ යහපැවැත්ම කියන එක. ඉතින් මාතෘකාවට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම තමයි අලුතින් දාන හැම වීඩියෝ එකක්ම ඉක්මනට ඔයාලට බලා ගන්න ඕන නම් පහළ තියෙන bell icon එක click කරන්න. දැන් අපි අපේ වීඩියෝ එකට යමු. අපේ යහපැවැත්ම කියන මාතෘකාව යටතේ මම මුලින්ම කතා කරන්න යන්නේ පිරිසිදුව පිළිවෙලකට ඉන්න ඔගොල්ලෝ කරන්න ඕනේ දේවල් මොනවද කියලා. ඒ තමයි දත් මදින්න ඕනේ, මූණ හොදන්න ඕනේ, පිරිසිදු ඇඳුම් අඳින්න ඕනේ, හිස පීරන්න ඕනේ, නියපොතු කපන්න ඕනේ, හැමදාම ඇඟ හොදන්න ඕනේ, ඒ වගේම තමයි නාන්නත් ඕනේ. ඉතින් දැන් අපි කතා කරමු දෛනික කාලසටහනක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු දවසේ කාලය බෙදෙන්නේ කොහොමද කියලා. ඒ තමයි උදේවරුව හැදෙන්නේ උදේ 6 ඉඳන් දවල් 12 වෙනකම්. ඊට පස්සේ දවල් කාලය තියෙන්නේ දවල් 12 ඉඳන් දවල් 1 විතර වෙනකම්. 1-2 වෙනකම්. ඊළඟට සවස් කාලය 2 ඉඳන් හවස 7 විතර වෙනකම් සවස් කාලය. ඊළඟට රාත්‍රී 8 ඉඳන් 9 10 11 වගේ වෙනකං රාත්‍රී කාලය කියල තමයි අපි කිය. ඉතින් ඕගොල්ලෝ දෛනික කාලසටහනක් හදාගත්තාම ඕගොල්ලන්ටමයි ලේසි වෙන්නේ. අපි බලමු දෛනික කාලසටහනක් හැදුවාම ඒ වගේම තමයි ඒ අනුව ඔගොල්ලෝ වැඩ කරාම ඕගොල්ලන්ට ලැබෙන වාසි මොනවද කියලා. එක තමයි කාලය අපතේ යන්නේ නෑ. ක්‍රමය ඉතිරිවීම, වෙහෙස අඩුවීම. සෑම කාර්යයක්ම එදිනම අවසන් කරගත හැකිවීම. කාර්යයන් අතපසු නොවීම. විවේකය විනෝදය සඳහා කාලය ඉතිරිවීම. ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවීම. මානසික සුවය සතුටක් ලැබීම. පසුදාට පිබිදුණු සිතකින් නැවත කටයුතු කිරීමට හැකිවීම. ති ඔන්න ඔය දේවල් තමයි ඔගොලු දෛනික කාලසටහන හදාගෙන ඒ අනුව හරියට වැඩකරොත් ඔගොල්ලන්ට ලැබෙන වාසි. දැන් අපි බලමු කලට වේලාවට වැඩ නොකිරීමෙන් ඕගොල්ලන්ට වෙන අවාසි මොනවාද කියලා. තමයි කාලයේ ශ්‍රමය අපතේ යනවා. කටයුතු පසුදිනට ඉතිරිවීම නිසා වැඩ අධික වෙනවා. එවිට එදාට නියමිත කාර්යයන් සඳහා කාලය මදි වෙනවා. අධික වෙහෙස, නොසන්සුන් බව, අසහනකාරී බව ඇති වෙනවා. ළඟට පරාජය, අප්‍රසාදය හා අවනම්බු විදින්නත් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා. දැන් අපි බලමු අපේ රටේ වැඩිපුරම ජනතාව ගැවසෙන පොදු ස්ථාන මොනවාද කියලා. ඒ තමයි පුස්තකාලය, මහාමාර්ගය, බස් නැවතුම, රෝහල, බැංකුව, පොදු වැසිකිළිය, පොදු වාහන, පොදු වෙළඳ පොළ. මෙන්න මේ දේවල් තමයි අපේ රට ඇතුළේ වැඩිපුරම මිනිස්සු ගැවසෙන පොදු ස්ථාන ටික. දැන් අපි බලමු පොදු ස්ථානවලදී වැරදි හැසිරීම් හා ඒවා නිවැරදි කරන්න අපි කරන්න ඕනේ දේවල් මොනවාද කියලා. මුලින්ම ගමු පුස්තකාලය. පුස්තකාලය කරන නරකවරද්ද තමයි ශබ්ද නැගෙනසේ කතා කරන එක. ඊළඟට පොත්පත්වලට හානි වන ලෙස පරිහරණය කිරීම. ඉතින් මේ දේවල් නිවැරදි කරගන්න නම් නිශ්ශබ්දව අන් අයට බාධා නොවන ලෙස හැසිරෙන්න ඕනේ. ඒ වගේම තමයි පුස්තකාලේ තියෙන හැම පොතක්ම ඔයගොල්ලෝ පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි බලමු මහා මාර්ගයේදී මොනවද මේ වැරදි හැසිරීම කියලා. ඒ තමයි මාර්ග නීති කඩ කිරීම, පොදු දේපළවලට හානි සිදු කිරීම. මේ දේවල් හරි ගස්ස ගන්න නම් ඕගොල්ලෝ මාර්ග නීති පිළිපදින්න ඕනේ. ඒ කියන්නේ මගින් විදිහට, පදිකයෝ විදිහට මේ දෙවිදිහටම ඕගොල්ලෝ මාර්ග නීති පිළිපදින්න ඕනේ. ඊළඟට තමයි පොදු හා පෞද්ගලික දේපළවලට හානි කරන්න හොඳ නැහැ. දැන් අපි බලමු බස් නැවතුමකදී කරන ඕගොල්ලෝ වැරදි හැසිරීම මොනවද කියලා. ඒ තමයි පොලිමෙන් පිට පැනීම. ඒක ඉතින් නරක වැඩක්නේ. ළඟට කලබලකාරීව හැසිරීම.
ති මේ දේවල් හදා ගන්න කරන්න ඕනේ අවස්ථාව එනතෙක් පෝලිමේ රැඳී සිටින්න ඕනේ ළඟට සංසුන් වෙලා ඉන්නත් ඕනේ ළඟට පොදු වැසිකිලීදී ඕගොල්ලො වැරදියට හැසිරෙන්ට මෙන්න මෙහෙම නිසි ලෙස වැසිකිලි කැසිකිලි පරිහරණය නොකිරීම භාවිතයෙන් පසු වතුරගසා පිරිසිදු නොකිරීම මේ දේවල් නිවැරදි කරගන්න නං ඕගොල්ලෝ නිසිලෙත වැසිකිලි කැසිකිලි පරිහරණය කරන්න ඕනේ ඉල්ළඟට පාවිච්චි කරලි වරුණාට පස්සේ වතුර ගහල පිරිසිදු කරන්නත් ඕනේ දැම්බලමු රෝහලේදී වැරදි හැසිරීම මොනවාද කියලා ඒ තමයි අවස්ථාව එන්නකං පෝලිමේ ඉන්න ඇති එක ඊළඟට කලබල වෙන එක ළඟට රෝහල අපිරිසිදු කරන එක මේ දේවල් නිවැරදි කරගන්න නම් රෝහලට එන්නේ රෝගීන්නේ ඉතින් හැමෝම රෝගීන් කියලා හිතලා වගේ අවස්ථාව වෙනකං පෝලිමේ රැඳී ඉන්න ඕනේ බේත් ගන්න ගියාම ඊළඟට තමයි රෝහලේ තියෙන දේවල් වලට හානි කරන්න හොඳ නෑ රෝහල පිරිසිදුව තබා ගන්න ඕනේ පොදු වාහනවලදි කරන වැරදි දේවල් තමයි කුරුටු ගෑම ආසන කැපීම කැඩීම අසංවර ලෙස හැසිරීම පාපුවරුවේ යාම තින් මේ දේවල් තමයි පොදු වාහනවල කරන වැරදි දේවල් මේ දේවල් නිවැරදි කරගන්න නම් රථයට හානි නොකරන්න ඕනේ ඒවගේම තමයි මේවැය ගමන් කරනකොට මේක යන අනිත් මිනිස්සුන්ට අපහසුතාවයක් ඇතිවෙන්න ඇතිවෙන්න නොගොල්ල ඉන්නත් ඕනේ ට බැංකුවෙදි කරන වැරදි හැසිරීම් තමයි අවස්ථාව එනකම් පෝලිමේ ඉන්න ඇතික සල්ලි දාන්න හරි සල්ලි ගන්න හරි මෝකට හරි ගිහාම පෝලිමේ ඉන්න ඕනේ අවස්ථාව එනක පෝලිම් පැනල යන්න බෑනෙහෙම ති මේ දේ නිවැරදි කරගන්න තමයි කරන්නතින් හොඳ වැඩේ අවස්ථාව එනකං සංසුන් වෙලා ඉන්න ඕනේ පොදු වෙළඳ පොලක් ගත්තාම ඔගොලු ගිහින් තියෙනනි සාමාන්‍ය කියන්නේ පොල කියලා ඉති මේ පොලේ යනකොට මේකෙදි කරන වැරදි දේවල් තමයි අනවශ්‍ය විදිහට ඒවගේම තමයි බාණ්ඩය සෞත්තු වෙන විදිහට බාණ්ඩ තෝරණ එක ඊළඟට අනවශ්‍ය ලෙස කේවල කරන එක ඊළඟට තමයි බාණ්ඩවල උපකරණවල එලෝලු පලතුරු හරි මොනහරි දේවල්ල මේ දෙවල්ල ගුණාත්මක භාවය අඩුයි කියලා හැමෝ මිස්සරහ කියන එක තින් මේ වගේ දේවල් නිවැරදි කරගන්න ගොල්ලු අවශ්‍ය නැත්තං ඒ බාණ්ඩේ පරිස්සමට තියන්න ඕනේ දියෝල්ලු ගන්න හිතාගෙන අපනති තියන්නම් ඒ පරිස්සමට අරගෙන බලලා ගන්නවනම් අරගන්න ඕනේ එහෙම නැත්තා තවගෙනෙට ගන්න පුළුවන් තත්ත්වෙන් ඒ අපහු තියන්න ඕනේ ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට කේවල නොකර ඉන්න ඕනේ ඒ වගේම තමයි කලින් කිව්ව වගේ බාණ්ඩ උපකරණවල ගුණාත්මක භාවය ගැන ඒ විදිහට කතා කරන්න හොඳ නෑ දැන් අපි බලමු පොදු ස්ථාන රැකගන්න එක වැදගත්කම මොනවාද කියලා ඒ තමයි මේ පොදු ස්ථාන වැඩි හරියක්ම රජයේ දේපල වන හින්දා තැකතමයි රජයේ දේපල නඩත්තු වන්නේ මහජන මුදලින් වෙන හින්ද කියන්නේ අපේම සල්ලිවලින් තමයි මේ දේවල් නඩත්තු වෙන්නේ ඉති අපි මේවා කැඩුව කියන්නේ අපේ සල්ලිම තමයි අපි දන්නතුව මේ දේවල් හදන්න යොදවන්නේ ති මේ දේවල් කඩන එක හොඳනෑ කැඩෙන බිඳනදේ සෑදීම වෙනුවෙන් මහජනයාගෙන් බදු මුදල් අයකිරීම නිසා වගේම ඒවා නැවත සැකසීමට යන්නෙත් අපේම කාලය ශ්‍රමය ධනය ඉති මේ හින්දා මේ දේවල් පරිස්සං කරගන්න එක අපි හැමෝකම යුතුකම අලංකාරය පිරිසිදු බව පිළිවෙල නැතිවීම හා අවලස්සන පරිසරයක් ඇතිවෙනවා මේ දේවල් අපි විනාස කරෝ මේ දේවල් තමයි පුදු ස්ථාන රැක ගැනීමේ වැදගත්ක දැන් අපි බලමු සූර්ය නමස්කාරය මොකක්ද මේ කියලා සූර්ය නමස්කාරයට පියවර 12ක් තියෙනවා සූර්ය නමස්කාරයෙන් වන යහපත් දේවල් තමයි සෞඛ්‍යවත් ජීවිතයක් ලැබෙනවා දවසේ කාර්යයන් කාර්ය ශූරව කරගත හැකි වෙනවා ශාරීරික මානසික යෝග්‍යතාවයක් ඇති වෙනවා ඉළඟ මේක කරන්න ඕනේ ආකාරය තමයි දිනපතා පාසලේදී උදෑසන අවදි වී පිරිසිදුව දිනපතා නිවසේදී කරන්න ඕනේ කරන්න ඕනේ උදේ පාන්දර හිරුදා වෙනවත් එක්කම තමයි සූර්ය නමස්කාරය ගැන සම්පූර්ණ විස්තරයක් වෙනම වීඩියෝයකින් මම ඕල්ලන්ට ඉක්මන්නව ගේනවා දැන් අපි බලමු සිත් පහන් කිරීමේ ක්‍රියාවලිය මොකක්ද මේ කියලා ති සිත් පහන් කිරීමේ ක්‍රියාවලී කියන්නේ භාවනාවක් මේ ලැබෙන වාසි තමයි මානසික කායික සුවපත් බවක් ලැබෙනවා හිත සැහැල්ලු වෙනවා කාර්යයන් කරන්න පහසු වෙනවා ඉලන හැමදාම ඔගොල්ලන්ට ප්‍රබෝබදමත් බවක් ඇති වෙනවා ඉගෙන ගන්නදේ මතකේ රැඳෙනවා යහපත් අය ඇසුරට පත්වෙනවා යහපත් බලාපොරොත්තු මුදුන් පමුණවා ගැනීමට ස්තිර අරමුණක් ඇතිව වැඩකිරීමට හැකි වෙනවා
කියන්නේ ජීවිතය ඕලන්ට අනාගත ඉලක්කයක් තියෙනවන. ඉතින් ඒ ඉලක්කෙට යන්න ගොඩාක්ම ලේසි වෙනවා මේක හින්දා. ඉතින් සිත් පහන් කිරීමේ පියවර පහතමයි දැම්මන් කියන්න. ඒ තමයි ශාරීරික ලිහිල් බව, ළඟට මානසික ලිහිල් බව, ළඟට අධිෂ්ඨානය, ප්‍රාර්ථනාව, උදානය. මේ තමයි සිත් පහන් කිරීමේ පියවර පහ. දැන් අපි බලමු තමන්ටම කරන්න පුළුවන් දේවල් මොනවදේ කියන්නේ. ඔයාට තනියෙන් කරන්න පුළුවන් දේවල්, වෙනකාගේවත් උදව් නැතුව, වෙන කාටවත් කරදරයක් වෙන්න නැතුව ඔයාටම කියලා කරගන්න පුළුවන් දේවල්. ඒ තමයි මූුණ හෝදන්න, දත් මදින්න, ඇඟ හෝදන්න, ඇඳුම් අඳින්න, සපත්තු මේ ස්ථාගන්න, ඊලන්ට කොන්්ඩ පීරගන්න. ඒවගෙන තමයි ඔයාගේම ඇඳුම් සපත්තු මේ වගේ දේවල් හෝදගන්න, ඉලාට කෑම පෙට්ටිය වතුර බෝතලේ හෝදගන්න, බෑග ගස් කරන්න. තින් මේ වගේ දේවල් ඔයාටම කරගන්න පුළුවන් දේවල්. හරි, තැන් අපි බලමු ආදර්ශමත් යහපුරුදු මොනවාද කියලා. එතමයි හොඳ ආහාර ලබා ගැනීම, අයහපත් ආහාර නොගැනීම, නියමිත වේලාවට ආහාර ගැනීම, සුදුසු පළතුරු වර්ග ආහාරයට ගැනීම, බෙදා හදාගෙන කෑම, සාමූහිකව කටයුතු කිරීම, අභියෝගවලට බියනොවී මුහුණදී ජය ගැනීම, පොදු දීපල රැක ගැනීම, කායික මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. මේ දේවල් තමයි ආදර්ශමත් යහපුරුදු. තැන් අපි බලමු අපි ආහාරයට ගන්න හොඳ නැත්තේ මොනවාද කියලා. තෙල් බේරෙන බැදපු ජාති, කියන ඔලු කඩෙන් ගන්න දේවල්. උදාහරණයක් විදිහට රෝල්ස්, මුරුක්කු, කට්ලට්, බයිට් වර්ග. අපි මේවට කියනවා ෂෝට් ඊටස් කියලා. නැත්තම් ඔගොල්ලෝ කියනවා ෂෝටීස් කියලා. මේ දේවල් අපි ආහාරයට ගන්න හොඳ නෑ. ඒ වගේම තමයි පැණි බේරෙන රතු බූන්දි, ෆොල් ටොපි වැනි තද පැහැති ආහාර, ඉතාමත් පැණි රස ආහාර, අයිස් පැකට්. තින් මේ දේවල් තමයි ආහාරයට ගන්න නුසුදුසුම දේවල්. ති අපි ආහාරයට ගන්න ඕනේ මොනවද? අපි දැන් බලමු මේ මොනවද කියලා. හොඳම දේවල් තමයි කොළ ජාති, තම්පලා, ගොටුකොළ, සාරණ, මුරුංග කොළ. මේ වගේ දේවල් අපිට ගෙදර වත්තෙන් හොයාගන්න පුළුවන්, ආල පහලවත් හොලින් හොයාගන්න පුළුවන්, ඔගොල්ලන්ට පොලේ ගිහාම ගන්න පුළුවන්. දැන් බලමු අපිට ගෙදර වවාගන්න පුළුවන් එළවලු ජාති මොනවද කියලා. ඒ තමයි කරවිල, එළබටු, තිබ්බටු, තක්කාලි, ඔය වගේ දේවල් ගෙදර හදාගන්න පුළුවන්. තව ගොඩාක් ජාති තියෙනවා හදාගන්න පුළුවන්. ළඟට කන්න හොඳම හාල් ජාතිය තමයි නිවුඩු හාල්පත්. ගන්න වත්තෙන් ගන්න පුළුවන්, වත්තෙන් ඔගොල්ලෝ ඉන්න ප්‍රදේශයෙන් ගන්න පුළුවන් පළතුරු ජාති වෙරළු, පේර, ඇඹුල් පේර, නෙල්ලි, උගුරැස්ස. ඔය වගේ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට ළඟපාතින්ම හොයාගන්න පුළුවන්. තින් ඒ දේවල් ළඟපාතින් හොයාගන්න පුළුවන්කම තියෙද්දි අර මම කලින් ආහාරයෙන් නොගත යුතු දේවල් අරගෙන ඕගොල්ලන්ගේ සෞඛ්‍යයට හානි කරගන්න එක හොඳ නෑනේ. ඉතින් මෙන්න මේ මම කියපු දේවල් තමයි ඔගොල්ලන්ගේ 4 වෙනි ශ්‍රේණියේ අපේ යහපැවැත්ම කියන පළවෙනි පරිසර පාඩමේ තියෙන. අදට මම සමුගන්නවා තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හම්බ වෙමු.